Hi guys, hi, good morning. පේනවද මේ කැමරාව මොනිටර් එකෙන් හරියට පේන්නේ නැහැ කලර්ස්. A6700 එකක් තියෙන්නේ. ඉතින් පේනවා අඩුයි. අර ඒ නිසා මට අන්ඩර් එක්ස්පෝස් වෙලාද, ඕවර් එක්ස්පෝස් වෙලාද කියලා හිතා ගන්න බෑ. අද ඇවිල්ලා සැටර්ඩේ ඉතින් කැම්පස් නැහැ. මේ සස්ටේනබිලිටි ඩිවලොප්මන්ට් කියලා අපිට මොඩියුල් එකක් තියෙනවා. ඒකට හැමදාම සෙනසුරාදා උදේ 9 ඉඳන් 12 වෙනකල් ලෙක්චර් එකක් තියෙනවා. ඒක ඔන්ලයින් තියෙන්නේ. ඉතින් දැන් අද මම මේ වෙන වැඩකට යනවා. ෆෝන් එකේ තියෙනවා ලෙක්චර් එක. ටීම්ස් වලින් තියෙන දැන් මේ ඉන්ටර්වල් එක වෙලාව වැඩේ කරගන්නත් ඕනේ. ලෙක්චර් එක කරගන්නත් ඕනේ. මේක හැබැයි මැන්ඩටරි නෙමෙයිද? මොකද අර ඇටෙන්ඩන්ස් වල මේ සස්ටේනබිලිටි මොඩියුල් එකට ඇටෙන්ඩන්ස් මාක් කරනවා. මම තාම දැක්කේ නෑ. කොහොම හරි මොනවද තියෙන්නේ කියලා ඉතින් ලෙක්චර් එකත් බලාගෙන යනවා. අපි ගිහිල්ලා බලමු. අද අපි යන්නේ දැන් කවින්දෝය වෙන්නේ වීඩියෝග්‍රැෆි වැඩකට. කැමරාවේ සමහර වෙලාවට හැන්ඩල් කරන්න අමාරුයි. ඉතින් අර ෆෝන් එකගේ ලේසි නෑ. මට 11ට එන්න කිව්වේ. වාහනේ යනවා මට 11ට එන්න කිව්වේ මේ 3 wheel එකේ යන්න හිටියේ 3 wheel එකක් නැහැ. මම පයින් යනවා. කරන්න දෙයක් නැහැ. මේ තමයි අක්කයි කඩේ. මේකෙන් මම හිටපු ගමන් කනවා වීකෙන්ඩ් එකට අපි ගිහිල්ලා ආවා. ඉතින් මම vlog එකක් කරනවා. දැම්මට කමක් නැහැ. ඔයා දැම්මට කමක් නැහැ නේ vlog එකක් කරනවා. මෙතනින් තමයි මම වීකෙන්ඩ් එකට කෑම කන්නේ. මොකද ඊ හිතන්නේ අක්කයි කඩේ කෑම ගැන. ටිකක් කියද? ඉස්සෙල්ලා මාරගේ මම මෙයාගේ මොනවද? අවුලක් නැහැ කෑම හොඳයි. තාමත් හොඳයි. ප්‍රශ්නයක් නැහැ. කෑම හොඳයි නේ. කෑම හොඳයි. මම කැම්පස් එක ළඟම ඉන්න නිසා මට කියන්නේ අපේ බෝඩිමයි කැම්පස් එකයි අතර පොඩි කඩවල් ටිකක් තියෙන්නේ. කඩවල් දෙකක් විතර තියෙන්නේ. මම කොහොමත් කැම්පස් එකේ යාළුවන්ගෙන් තමයි කාලා ඉන්නේ. මම ආපු කැම්පස් එකට ආපු කාලේ වේල් දෙයක් කෑවා. කියන්නේ උදේට කොහොමත් ස්කිප් වෙනවා. ඒක අපිවම ආයේ බඩගින්නක් එන්නේ. දවල්ට කනවා, හවසට කනවා. ඊට පස්සේ දැන් දවල්ට අපේ සෙට් එකේ ඉන්නේ උන් ගොඩක් ගෙදර ඉඳන් එන්නේ. එතකොට මේ උන් ගෙදරින් බත් ගේනවා. ඉතින් ඒව කාලා තමයි ඉන්නේ. ඊට පස්සේ මම රැයට කන එකත් පොඩ්ඩක් නතර කරා. දැන් මේ වීකෙන්ඩ් එක පැත්තට විතරයි වීකෙන්ඩ් එකේදී විතරයි ඉස්කෝලේ හන්දිය පැත්තට එන්නේ. නැත්තම් කැම්පස් එකේ හොස්ටල් එකට එහෙම තමයි යන්නේ. ඉතින් වීකෙන්ඩ් එකට ඔය කඩේන් තමයි කන්නේ. මම දැන් කවින්දෝයලගේ හොස්ටල් එකේ ඉන්නේ. දුන්න යෝගට් එකක්. ඈ මම බයි හලත් vlog එකට ගන්න ඕනේ. ඔයා දැන් කියලා දුන්න නිසා මම හැමෝගෙම ගන්න කලින් අහනවා. හයි කිය. අපි අද කැමරා එකේ දැන් කැමරා එකේ කරගෙන ඉන්නේ ලෙන්ස් එකක් ගන්න වෙන ආවියට වෙල්ඩ් එකට. ඒක අරගෙන
උඹලා මොකද අද මේ පැත්තේ? අද උමාරියගේ මේක ෆොටෝ ෂූට් එකක් තියෙනවා. උඹලා ෆොටෝ ගහන්නද යන්නේ? ඔව් වීඩියෝ එකක් කරනවා. කොහෙද මේ ආවේ? උමාරියගේ ෂෝ එක බලන්න. ඔබත් එක්ක අපි ආවේ ඉතින් මොනා කරන්නද වෙනව නෑනේ. අපිට කරන්න වැඩ දින්න ආවා. ගෙදර ඉන්න බැරි අමාරුවට ආවා ඉතින්. ආවරුණ ආවරි. ගෙදර ඉන්න හැම කොට රත් වෙනවා වගේ. මොන්න මේ වගේ ෂෝ එකකට ඇවිල්ලා නැහැ ඒ නිසා. අද ඉන්න ඉන්නේ රෙකෝඩ් ඔෆ් වුණා නේද? ඔන්න එලින මරේ කොන්සර්ට් එක. දැන් අපි ප්‍රකාරන වෙන්නේ. බලමු සර්. මේක තමයි ගයිස් ස්ටේජ් එක පිළිගන්නේ. और मोदी कैंपी එන්න මොකද මහන්සි මල්ලි. පටන් පටන් ගන්න ඕ මේ කට්ටිය නුවර ඉඳන් ඇවිල්ලා බලන්න කැපවීම නෑ මම ආගේ ඩොකුමන්ට් එක මම හැමදාම බොන්නේ මම නේද තාලා. ෆොටෝ එක කවුද දාන්නේ? මම වා නම් එක දාන්න මම නම් එක කියන්න තාලා. මට සිරි දැන් පැත්තෙම ඉල්ලිනවා ඕන හිලකට ගහන්න පුළුවන් අපි යන්න ඉන්නේ ආව දිගාටත් දාන්න කිව්වනේ Give it up for Viresh Kure, everybody. Camera setup එක. Dang. Nice. මල් ගොතන මැන ලන්නේ සංසාර You tell me that you do. Gotta keep your business clean. Come on, clap your hands. Didn't wonder why you have it.
ඉල්ලලා දුරුලෙන් ලැබුම් ගෙනේදා හසිර ලොව හිතමා ඔයාගේ වෙනවා හිතමා ඔයාගේ I still remember in 2007 when you sang in our concert Nethara, you were a little girl who was about 15 years old, I think 15 or 16 years old. She walked to the stage with the two of us just like this, holding my hand. And her hand was shivering. Right, I still remember that. And from that to this. Ladies and More than gentlemen, a she's brother, I worked feel very like hard right throughout, right? When she was very small, even though she was hand was shivering, she always had big dreams. So crazy,
වැඩේ ගැන කියපන් මට උඹලා මාර හෙල්ප් එකක් දුන්නා මං thank you පැක් කරන අපි ගෙදර යන්න සියලු දේවල් අවසන් වී රාත්‍රී 12:35ට තත්පර 12 වටේටම අයගෙන රෝලිං ඇක්ෂන් හරිද හරි රාත්‍රියේ 12 පසු වී විනාඩි 35යි අද අපි දැන් තමා යන්නේ ඊයේ තමයි මරගේ ෂෝ එකේ හරි happy birthday to you happy birthday to you happy birthday to you Happy birthday dear Happy birthday to you thank you මිනි වෑන්ද අයියෝ අනේ මේ දැන් ඔයාට